පහුගියදා 2012 වෙනි මාසේ 12 අර ලෝක විනාශ වෙනවා කියපු දවසේ 2012 කොළඹ වරායෙන් ගොඩ බෑවා රේසින් කාර් 19 මතක තබන්න. රේසින් කාර් 19 ගොඩ බෑවා. සියලුම චැසියන්කයි එන්ජින් ධාරිතාවයි එක්ක ඒ රේසින් කාර් 19ම විස්තර අපි ගාව තිබෙනවා. කවුද ගෙනාවේ? කාල්ටන් ක්‍රීඩා සමාජය. ඒ කියන්නේ කවුද? නාමල් රාජපක්ෂ. මහින්ද මහත්තයාගේ දරුවා. ඒ රේසින් කාර් 19 කොළඹ වරායෙන් ගොඩ බානකොට මිල. ඒ කියන්නේ CIF වැලුව එක. කොළඹ වරායෙන් ගොඩ බානකොට නාමල් රාජපක්ෂ දරුවා ගෙනාපු රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 933යි. මතක තබන්න. නාමල් රාජපක්ෂට කොහෙන්ද ලක්ෂ 933? මේ අවුරුදු 4 മന്ത്രി ලදරුවා. മന്ത്രി උපරිම වැටිප මාසෙකට ලක්ෂයයි. නොකා නොබි එකතු කරත් ලක්ෂ 48යි. ඕනනම් ගේන්න පුළුවන් රීකන්ඩිෂන් හයියස් වෑන් එකක්. ඔච්චරයි. හැබැයි රේසින් කාර් 19ක් ලක්ෂ 933ක ගෙනාවා. රේසින් කාර් පුතා නැවේ පටවල කාර් ගේනකොට තාත්තා මොකද කරේ? තාත්තා රේසින් කාර් වල බදු අයින් කරා. මරු තාත්තයි පුතයි. පුතා කාර් ගේනවා. තාත්තා රේසින් කාර් වල බදු අයින් කරනවා. මතක තබා ගන්න. මොන තාත්තලා පුතාලාද මේ රටේ? අදත් කොළඹ වරායෙන් බානකොට මෝටර් සයිකලයක් රුපියල් 90000. ඒක විකුණන්නේ 270000ට. තුන්ගුණේ එක බද්දා. අදත් කොළඹ වරායෙන් බානකොට ත්‍රිවිල් එකක් 1,30,000යි. ඒක විකුණන්නේ 4,50,000ට. තුන්ගුණේකට කිට්ටු බද්දා. හැබැයි නාමල් රාජපක්ෂ රේස් කාර් ගෙනාවා. තාත්තා ඒ වෙලේකන ඉදිරිපත් කරලා රේස් කාර් වල බද්දා අයින් කරලා දුන්නා. මොන පාලකයෝද මේගොල්ලෝ? පුතා කාර් ගේනකොට තාත්තා බදු අයින් කරනවා. ඊට පස්සේ කියනවා ජාතියේ පියා කියලා. මරු පියා. ජාති. ඔව් මේ ජාතියේ පියා උරු නම් හිතලා නැහැ තමයි. ජාතියේ පියා. කල්පනා කරලා බලන්න තමුන්වන්සේ. ඒ නාමල් රාජපක්ෂ කොළඹ වරායෙන් ගොඩ බාපු කාර් 19ට රාජපක්ෂ මහත්තයා බදු නිදාස දුන්නේ නැත්තම් බදු ගහන්න තිබ්බා ලක්ෂ 2022ක්. මතක තබා ගන්න. ලක්ෂ 2022ක බද්දක් ගහන්න තිබ්බා. රේසින් කාර් වල බද්ද අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ දරුවට දීපු සහනය කොච්චරද? ලක්ෂ 2022යි. කොහොමද හොරකම්? සෙල්ලම් හොරකම්. ලක්ෂ 50 100 ගණන් ගන්නවත් එපා. මේ බුද්ධ දාසගේ හොරකම් අනේ මොන හොරකම්ද හිතන්නවත් එපා. ඒවත් අතර කරන්න ඕන. හැබැයි ඒව හොරකම් නෙවෙයි. මතක තබා ගන්න. ඒව මොන ගෙහිරිද? නේද? අපේ අය කියන බුද්ධ දාස තමයි ලොකුම හොරා කියලා. මොන හොරාද ගණන් ගන්නවත් එපා. ඒවත් අතර කරන්න ඕන. හැබැයි මහජනගේ මුදල් ලක්ෂ 2022ක් නාමල් රාජපක්ෂට මහින්ද මහත්තයා 2013 අය වේලේකෙන් බදු සහනය දුන්නා. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරේ රුපියල් 850ක්. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරලා 750කින් කියනවා ජනතාවගේ නායකය. මරු ජනතාවගේ නායකය. රාජ්‍ය සේවකයන්ට 750කින් පඩි වැඩි කරා. පුතාට ලක්ෂ 2022ක බදු සහනය දුන්නා. එකම අය වේලේකෙන්. මොන පාලකයෝද මේගොල්ලෝ? මේ ළඟදී මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා රෝහිත රාජපක්ෂ සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා ඩේලි මිරර් පත්තරේ. එයා ඩේලි මිරර් පුවත්පතට කියනවා එයාට යමක් ගන්න හිතුනොත් මිල බලන්නේ ගන්නවා අපට සිල්. යමක් ගන්න හිතුනොත් මිල බලන්නේ ගන්නවා. මාධ්‍යවේදී අනෝය ගන්න සපත්තු මොනවද කියලා. රෝහිත රාජපක්ෂ නෝ පළදින සපත්තු ලුවි විටෝන් වර්ගයේ සපත්තු මට තියන්න. ලුවි විටෝන් සපත්තු ජෝඩුවක් අඩුම කීයද? ලුවි විටෝන් වර්ගයේ සපත්තු දෙක ජෝඩුවක් අඩුම සපත්තු ජෝඩුවේ ගාන ලක්ෂයකමාර. ඒතර මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවගේ කකුල් දෙකේ සපත්තු දෙක ලක්ෂයකමාර. අපිට ඔළුවේ තියාගෙන යන්නේ හඳුන් කුරුකුත් පත්තු කරනවා. ලක්ෂයකමාර සපත්තු. කොහෙන්ද මේ ධනය? තමුන්වන්සලා කල්පනා කරලා බලන්න. මේ රටේ මහජනයාට බදු ගහලා
දඩ ගහලා කසාද සහතිකේ උපැන්න සහතිකේ දිවුරුම් ප්‍රකාශ ගාස්තු වැඩි කරලා එකතු කරගෙන සල්ලි හොරා කාලා නෙවෙයිද මේ ධනෙ. යෝසිත රාජපක්ෂ මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා CSN කියන ටීවී නාලිකාවක් තියෙනවා. සිංහ FM, රෙඩ් FM, තමිල් FM කියලා රේඩියෝ නාලිකා තුනක් තියෙනවා. මේ සිරස රූපවාහිනිය ආරම්භ කරේ කවුද? මහරජා මුදලාලි. ඔහු අපේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. කාලයක් ඇන්කර් කම්පැනි අයිති තිබුණු උඩ. කාලයක් ඩයලොග් කම්පැනි අයිති තිබුණු උඩ. දැන් ඉස්ලාම් කම්පැනි අයිති උඩ. ලංකාවේ ලොකු මුදලාලි කෙනෙක් තමයි සිරස රූපවාහිනිය දෙන්නේ. ස්වර්ණ වාහිනිය දැම්මේ ඊයේ මුදලාලි. ලංකාවේ දශක ගණනාවක් තිබෙන ස්වර්ණ මහල් රත්තරන් කඩ තිබුණා. ETA මූල්‍ය සමාගම්